ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට මම පිළිගන්නවා. අද මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මම හදන්නේ මගේ wardrobe එක චුට්ටක් අස් කරන්න. මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. අස් කරන්න කියලා කිව්වට ගොඩාක් දේවල් නම් අස් කරන්න නැහැ. මොකද මම මාසෙකට එකමාරකට වගේ කලින් මගේ අල්මාරිය මම සම්පූර්ණයෙන්ම අස් කරා. අඳින්න බැරි ඇඳුම් ඔක්කොම අයින් කරා. හැබැයි මගේ අල්මාරියේ පහළම තියෙන තට්ටුව හැමතිස්සෙම වගේ පොඩ්ඩක් අවුල් වෙන්න බලනවා. මොකද මගේ පූස් බබාලා එතෙන්ට යනවා. අල්මාරිය ඇරියොත් ඒගොල්ලන් එතෙන්ට ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් ඇදලා දානවා. ඒකත් එක්ක මට හිතුණා අද චුට්ටක් මේක අස් කරගන්න ඕනේ කියලා. ඒ ගමන් ඔයගලත් එක්ක චූටි කතා බහක් දාන්න හිතුණා. හරි මන් දැන් කිව්වනේ මගේ පළවෙනි වීඩියෝ එක මේ ඔයගලත් එක්ක ෂෙයා කරගන්න එක කියලා. ඉතින් මට හිතුණා ඉස්සල්ලාම මෙහෙම කියන්න. මම අද ඉඳන් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ ජීවිතයේ එදිනෙදා වෙන දේවල්. එතකොට මගේ පුස් බබාලාගේ දේවල්. මට බවුවෙක් ඉන්නවා එයාගේ. එතකොට ගිරා පැටියෙක් ඉන්නවා. ගිරවෙක් කිව්වට සන්කොන් වර්ගයේ කෙනෙක්. ඉතින් එයාගේ සහ අපේ ගෙදර මම සහ මහත්තයා තමයි ඉන්නේ. අපි කට්ටියගේ වීඩියෝස් තමයි ඔයගලන්ට කියන්න හදන්නේ. ඒකත් එක්කම මගෙන් උයන වීඩියෝසුත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට හේතුව මම හදන කෑම මගේ යාළුවෝ නෑදෑයෝ එහෙම කට්ටිය කියනවා රසයි කියලා. ඉතින් මට හිතුණා ඒ වගිනුත් රෙසිපි එතකොට මං උයන හැටි ඒ දේවලුත් ඔයත් එක්ක බෙදා ගන්න. ඒක විතරක් නෙමෙයි. ඔයාලට කියන්න මං ඉන්නේ හරිම ලස්සන පරිසරයක් තියෙන පැත්තක. ඔයාලට ඇහෙනවද? මම මේ වොයිස් ඕවර් කරනකොටත් මොනරු කෑ ගහනවා. ඉස්සර නම් මොනරු හිටියේ නැහැ. මෙහි මේ මෑතක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ ගෙදර තියෙන්නේ රබර් වත්තකට මායමක තියෙන්නේ. ඒකත් එක්ක මට හිතුණා ලස්සන ගැමි කුස්සියක් කිව්වට මම හදන්නලා තියෙන්නේ සිමෙන්ති වලින්. ඒ වුණාට හරි ලස්සන ගැමි කුස්සියක් හදාගන්න හිතුණා. ඔයාලට කියන්න පුළුවන්ද මේ පෙන්වන්නේ මොකද්ද කියලා? මේ පෙන්වන්නේ මම ඒ කියපු කුස්සිය. ඉතින් මෙතනත් මං ගොඩක් දුරට උයනවා. හැමතිස්සෙම නම් උයන්නේ නැහැ. මට පුළුවන් වෙලාවට මම නිදහසේ උයන වෙලාවලට මං එතන තමයි උයන්නේ. ඉතින් මං හරිම ආසයි එතනට. ඒ වගේම හරිම ලස්සනයි. ඒ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? එහෙම කරන එක හොඳයි නේද? එතකොට අනිත් එක තමයි මොකද අප්පා මම එතකොට කියනවා. හරි. මම කියන්න ඕනේ දෙයක් තමයි මේ මගේ පළවෙනි channel එක නෙමෙයි. මීට කලින් මගේ channel එකක් තිබුණා. සාමාන්‍ය හොඳ මට්ටමක තිබුණා. හැබැයි මගේ චූටි වැරද්දක් නිසා මට channel එක නැති වුණා. චූටි වැරද්දක් කිව්වේ මම ඒකට අර මොනවාද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දානවනේ. එහෙම ෂෝට් වීඩියෝස් වලට මියුසික් දාපු ඒවා මම බලන්නේ නැතුව තිබිලා මන් දන්නේ නැතුව කොපිරයිට් වැදිලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි අප්ලෝඩ් කරනකොට කොපිරයිට් ප්‍රශ්නයක් ඇවිල්ලා නැති වුණාට පස්සේදී ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක දන්නේ නැතුව තිබිලා කොහොම හරි මගේ channel එක නැති වෙලාම ගියා. මට ඒක ගැන ඇත්තටම හරි දුකයි. මොකද මගේ පළවෙනි channel එක ඒ වගේම ඒකිනුත් මට හරිම ආදරණීය හදවත් ටිකක් එකතු වුණා. ලස්සන කමෙන්ට් වැටුණා. දැන් ඉතින් මොකද කරන්නේ? කමන්නේ. මම හිත හදාගත්තා. හදාගෙන මම ආයෙම පටන් ගත්තා. මොකද මම ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. මං එහෙම අතාරින්න ආස නැහැ.
උපරිමයටම try කළා බැරිම වුණොත් අතාරින ඇරෙන්න මම ලේසියෙන් දෙයක් අතාරින්නේ ඒක නිසා තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මෙතනින් එහාට තවත් ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ ලස්සන පරිසරය, මගේ ගෙදර එදිනෙදා වැඩ කටයුතු, ඒ වගේම මගේ සුරතලුන්ගේ සුරතල් වැඩ, ඒ වගේ දේවල් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉක්මනට මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගලන් හම්බ වෙන්න එන්නම්.